මිනිස්සු යනවා එහාට මෙහාට. එක එක්කත් මැදි උනේ නැහැ. උන් දෙන්නට ගහගන්න ඇරලා බයිසිකල් කාරයෝ බයිසිකල් පැදගෙන යනවා. මිනිස්සු පාරේ යනවා. ඒ අතර ඒ දරුවන්ට ඒට ටිකකට කලින් උගන්වපු ගුරුතුමා කාර් එකක නැගලා එතනින් වේගයෙන් පලා යනවා. ඔන්න ගුරුකම. විෂයන් වලට විතරක් කොටු වෙච්ච අධ්‍යාපන ක්‍රමේ බරපතලකම දැන් අපිට සාක්ෂි පිට එනවා. පිරිමි ගුරුවරු ඉස්කෝලවල වල අඩුයි. අපේ ගුරු මාතාවන්ට මේ දඩබ්බර බව පාලනය කරන්න අමාරුයි. පිරිමි ගුරුවරු අඩුවීමේ ප්‍රතිඵලය ඔවුන් ළමයින්ට ඉතිරි වෙච්ච අය ගහන්නේ ගැහුවොත් නඩු දානවා. අපි පුංචි කාලේ හැදුනේ ඉගෙනත් ගත්තා ගුටිත් කෑවා. අපේ පන්තියේ එක එක්කත් පන්තිය ඉස්සරහා දන ගහපු නැති එකෙක් හිටියේ නැහැ. දන ගහපු එක ඒක කිකියා යන්නේ ආඩම්බරේ. කිසිම ළමෙක් ලැජ්ජාවුනේ නැහැ. සර්ගෙන් ගුටි කන්න. මට ගණන් පොතක් නැතුව පුංචි කාලේ කොටුරුල් පොතක් නැතුව මට ගුරුතුමා ගැහුවා. වේවැල කැඩෙනකල් ගැහුවා. මම ගුටි කකා හිතුවේ මේ සර් මොකටද මට තලන්නේ? පුළුවන් නම් ගහකෝ අපේ තාත්තට. මොකද මට ගණන් පොතක් කරන් දෙන්නේ නැත්තේ තාත්තා. සර් තලන්නේ මට. මං ගෙදර ගිහිල්ලා ඔක අම්මට කිව්වා අම්මේ හොඳටම ගැහුවා. ගණන් පොතක් නැහැ. හොඳ වෙලාවට අපේ ගෙදර 11ක් විතර හිටියා. මං 4ද කොහෙද? අම්මර අනිත් අයගේ මැද පිටු කඩලා මට කවරයක් නැති ගණන් පොතක් හදලා දුන්නා. මං අම්මට විතරයි කිව්වේ තාත්තා ගැහුවා කියලා. ගුරුතුමා ගැහුවා මං තාත්තට කිව්වේ නෑ. මොකද අපේ තාත්තට කිව්වනම් අපේ තාත්තා එවෙලෙම ඉස්කෝලේට ගිහිල්ලා මට ගහපු සර්ව දන ගස්සනවාමයි. ඒක පස්සේ කාලෙක අපේ බදුල්ලේ මහ ඇමතිතුමා කළා තාපොඩ්ඩෙන් අපේ තාත්තා ඒ වාර්තාව තියන්න තිබුණේ. දෙමළ විදුහල්පතිනියක් දන ගැස්සුවා මං උපන් බදුල්ල පළාතේදීම. ඒක තාපොඩ්ඩෙන් අපේ තාත්තා කරන්නේ. මම තාත්තා ඒ වාර්තාව තැබීමෙන් බේරගත්තා. මම හිතුවා සර් මට ගැහුවනේ. එදා ඉඳලා මට හාමුදුරුවනේ කොටු රූල් පේන්න බැරි වුණා. ගණන් කොහොමදක් බැරි වුණා. දැන් මං රූපවාහිනියේ ඉන්නවා අවුරුදු 20ක්. ජීවිතේට මං කොටු රූල් කමිසයක් ඇඳලා නැහැ. අදත් මේ ඩබල් රූල්ද කොහෙද ඇඳලා ඉන්නේ. මට කොටු රූල් කමිස නැහැ. හේතුව ගණනුත් බෑ. මම හිතාගත්තා කවදා හරි සර්ට දෙකක් කියන්න ඕන. මට ගහපු එකට. මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් වෙලා හෙව්වා මට ගහපු සර් කොහෙද ඉන්නේ? එතුමා ඉන්නේ විජේබාහු කන්ද කොත්මලේ. මං ගියා සර් හොයාගෙන. යනකොට සර්ට අංශභාගේ. සර්ට මාව වඳුරන්න බෑ. අත ඉස්සුවා සර්ගේ ශිෂ්‍යෙක් ආව කියනකොට සර්ගේ දකුණු අත වැඩ නෑ අත.